සිද්ධාර්ථ කුමාරයා මහා මායා දේවියගේ කුස පිළිසිඳ ගැනීම සහ ගිහිගේ හැර අභිනිෂ්ක්‍රමණය කිරීම ඇතුළු ශාසන ඉතිහාසයේ සිදු වූ විශේෂ සිදුවීම් කිහිපයක් හේතු කොටගෙන ඇසලපුර පසළොස්වක පොහොය දිනය වැදගත් වෙනවා. සිද්ධාර්ථ කුමාරයා මහා මායා දේවියගේ කුස පිළිසිඳ ගනු ලැබුවේ ඇසලපුර පසළොස්වක පොහොය දිනයකයි. සතරවරම් දෙවිවරු පැමිණ මහා මායා දේවිය රැගෙන හිමාලයට ගොස් අනවතප්ත විලෙන් නහවා සේද වස්ත්‍රවලින් සරසා සුවඳ විලවුන් වලින් සුවඳවත් කර ඇය විවේක ගන්නා විට සුදු ඇත් පැටවෙකු සුදු නෙළුම් මලක් රැගෙන විත් ඇය වටා ප්‍රදක්ෂිනා කර කුසට ඇතුළු වූ බවට මහා මායා දේවිය දුටු සුබ සිහිනය පින්වත් කුමාරයා පිළිසිඳ ගැනීම බව සිහිනය අර්ථ නිරූපණය කළ ප්‍රඥාවන්ත බ්‍රාහ්මණයන් පැවසූ බව ඉතිහාසයේ සඳහන් වනවා. සතර පෙර නිමිති දුටු සිද්ධාර්ථ කුමාරයා සත්‍ය ගවේෂණය සඳහා සියලු සැප සම්පත් අතහැර අභිනිෂ්ක්‍රමණය කළේත් ඇසලපුර පසළොස්වක පොහොය දිනයකයි. සිද්ධාර්ථ කුමාරයාගේ සහ යශෝදරා දේවියගේ පුත් වූ රාහුල කුමාරයා උපත ලැබුවේත් ඇසලපුර පසළොස්වක පොහොය දිනයකයි. මෙම පුවත සිද්ධාර්ථ කුමාරයාට සැලවූ අවස්ථාවේදී රාහුලෝ ජාතෝ බන්ධනං ජාතං රාහුල උපන්නේය බැඳීමක් ඇතිවිය යනුවෙන් ප්‍රකාශ කර පසුව එදින සවස් යාමේදී නින්දේ පසුවන රාහුල පුතණුවන් සහ යශෝදරා දේවිය දෙස අවසන් වරට බැලූ සිද්ධාර්ථ කුමාරයා ගිහිගේ හැර දමා අභිනිෂ්ක්‍රමණය කිරීමට තීරණය කරනු ලැබුවා. බුද්ධත්වයට පත්වීමෙන් පසු බරණැස ඉසිපතන මිගදායේදී පස්වග මහණුන් උදෙසා තම ප්‍රථම ධර්ම දේශනාව වන ධම්මචක්කප්පවත්තන සූත්‍රය බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනු ලැබුවේ ඇසලපුර පසළොස්වක පොහොය දිනයකයි. තීර්ථකයන්ගේ මානය බිඳ හෙළීම සඳහා බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ගන්ධප්ප වෘක්ෂ මූලයේදී යමා මහ පෙළහර පෑවේත් ඇසලපුර පසළොස්වක පොහොය දිනයකයි. බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව්ලොවට වැඩම කර මාතෘ දිව්‍ය රාජයා ප්‍රමුඛ පිරිසට අභිධර්මයේ දේශනා කිරීම ආරම්භ කළේත් ඇසලපුර පසළොස්වක පොහොය දිනයකයි. භික්ෂූන් වහන්සේලා වස් විසීම ආරම්භ කරන්නේත් ඇසලපුර පසළොස්වක පොහෝ දිනයෙන්. එනම් වැසි සමය ආරම්භ වීමත් සමග භික්ෂූන් වහන්සේලා පිණ්ඩපාතේ වැඩම කිරීමෙන් වැළකී සිට නිශ්චිත ස්ථානයක හෝ ආරාමේ රැඳී සිටමින් මහණදම් පිරීම මෙහි අදහසයි. මේ ආදී සුවිශේෂී කරුණු හේතු කොටගෙන ලොව පුරා බෞද්ධයින් මහත් ගෞරවයෙන් උත්සව හා පෙරහැර පවත්වමින් ඇසලපුර පසළොස්වක පොහොය දිනය සමරනු ලබනවා.